මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වලින් කරපු වැඩ තමයි අපේ රටේ තියෙන්නේ. ඒකට ඉරිසියා කරපු අය, ඒකට වෛර කරපු අය අද ජනතා විමුක්ති පෙරමුණෙන් ගම හදන්න ඡන්දය ඉල්ලනවා. අඩුම ගානේ ගම හදනකොට යම් සහයෝගයක් දීපු කණ්ඩායමක් නම් කමකුත් නැහැ. පාර හදනකොට එකකින් හොරා කෑවක් කියලා කට කතා හැදුවා. එහෙමත් නැත්නම් මේ පාර කාපට් කරන රාජපක්ෂලගේ හෝටලයක් තියෙන හින්දා කියලා කිව්වා. නේ? එහෙමත් නැත්නම් ගමේ කීප දෙනෙක් එකතු කරගෙන පාරට විරුද්ධ උද්ඝෝෂණය කරා. ඉස්කෝලයක් හැදුවත් එහෙමයි. ප්‍රජාශාලාව හදන කොටත් එහෙමයි. මාතෘ නිවාසය හදන කොටත් එහෙමයි. හැබැයි අද උන්ට ගම හදන්න උවමනාවක් තියෙනවලු. දැන් එල්පිටිය ප්‍රාදේශ සභාව මෙතන එහා පැත්තේ. කළුතර දිස්ත්‍රික්කයේ එහා පැත්තේ මායිමේ මාතර ගාල්ල දිස්ත්‍රික්කයේ. මීට මාස 6කට කලින් ඡන්දය අවසන් වුණා. ගම හදන්න ඕනේ නම් ගම හදන මොඩල් එකක් අපිට පෙන්වන්න උවමනාව තිබ්බනම් රටේ ජනතාවට. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා එක්ක එල්පිටිය ප්‍රාදේශ සභාව තිබ්බා. ඒකෙත් 15යි ආවේ අපි විපක්ෂයේ පැත්තකට වෙලා කිව්වා කකුලෙන් අදින්න නැහැ කරගෙන යන්න. අද වෙනකන් එල්පිටිය ප්‍රාදේශ සභාවේ මොකද්ද කෙරුවේ? අපි ප්‍රාදේශ සභා ග්‍රාම සේවා වසම් මහින්ද මහත්තයා කාලා වසම් වලින් අපි කතා කරේ වසමේ සංවර්ධනය. ඊට පස්සේ ආපු ආණ්ඩු දිස්ත්‍රික්ක සංවර්ධනය කතා කරා. දිස්ත්‍රික්ක සංවර්ධනය. හැබැයි අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා කරපු එක සංවර්ධනයක්, එක වැඩපිළිවෙලක්, එක වැඩසටහනක් පෙන්නන. මම දැක්ක කවුද ඇමතිවරයෙක් වැසිකිළියක් හදලා විරුද්ධ කළ Facebook එකේ දාලා තිබ්බා. ඊට පස්සේ එතුමා මේකේ නැහැයි කියලා කිව්වා. ඒ හින්දා මම දන්නේ නැහැ ඒකත් බොරුවක්ද ඇත්තක්ද කියලා. Facebook එකේ දාපු කොල්ලෝ අල්ලන්නත් පොලිස් කණ්ඩායම් 4-5ක් දාලා තිබ්බා. ඒ හැරුණකොට මේ ආණ්ඩුව මොනවද කරේ? අයවැය කාලේ පොහොර වලට මුදල් වෙන් කරා කියලා පාර්ලිමේන්තුවේ ආඩම්බරෙන් ඇමතිවරයා කතා කරා. අපි ප්‍රශ්න කරා ගිය කන්නේ පොහොර 25000 දුන්නද කියලා. ඔව් කිව්වා. දුන්නා කිව්වා. හැබැයි ගෝවික සංවිධාන වලට බැලුවම 50%කට වඩා අඩු ප්‍රමාණයකට තමයි 25000 ලැබිලා තියෙන්නේ. ඉතුරුට 15000යි සමහරට 6000යි. පහුගිය කන්නේ පොහොර වල සම්පූර්ණ මුදල ලැබුණේ නැහැ. දැන් මොකද්ද? අද වෙනකම් පොහොර සහනාධාර ලබා දෙන වැඩපිළිවෙල පිළිබඳව ආණ්ඩුවේ සලස්මක් නැහැ. ආණ්ඩුවේ එක මතයක් නැහැ. ඇමතිවරයා කියනවා අපි පොහොර සහනාධාර නෙවෙයි දෙන්නේ වගා සහනාධාරයක් කියලා. හැබැයි අයවැය සම්මත කරේ පොහොර. අයවැය ලේඛනයේ සම්මත කරේ පොහොර වලට මුදල් දෙන්න. වගා සහනාධාර දෙන්න නෙවෙයි. එක්ක අයවැයේදී බොරු කියනවා. එහෙම නැත්නම් දැන් බොරු කියනවා. අනිත් පැත්තේ ජනාධිපතිවරයා චෝදනා කරන නිලධාරීන්ට නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා පොහොර දෙන්න විදියක් නැහැ කියලා. ඒතර ජනාධිපතිතුමා ආණ්ඩුව කියනවා නිලධාරීන්ගේ ප්‍රමාදය කියලා. ඇමතිවරයා කියනවා පොහොර දෙන්නේ නැහැ වගා සහනාධාර දෙන්න කියලා. හැබැයි බැලූ බැල්මට අපිට පේන්නේ මේ ආණ්ඩුව පොහොර සහනාධාරයේ කප්පාදු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ තුලින් පොහොර ගෙනන සමාගම් වලට Tamanට හිතන ගණන් වලට පොහොර ටික විකුණන්න පුළුවන්. හිතන ගණන් වලට පොහොර විකුණනම පුළුවන් ගොවි මහතුරු ගනි. බැරි අය පැත්තක තියයි. පැත්තකට වෙයි. අස්වැන්න අඩු වෙයි. අස්වැන්න අඩු වුණාට පස්සේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ ලව්වල පිටරටින් හාල් ගේන්න පුළුවන්. පෞගේ දින කීපෙත් කුෂිකර්ම අමාත්‍යවරයා පාරිභෝගික අමාත්‍යවරයා ගොවි සංවිධානයක කතා කරනවා වෙනුවට හාල් පිටරටින් ගෙන ව්‍යාපාරිකයෝ එක කතා කරන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව දැම්ම තීන්දුව කළ ඉවරයි මේ කන්නේ අස්වැන්න අඩු වෙනවා හාල් පිටින් ගේන්න ඕනේ කියලා. ඒ හින්දා හිතලා මතලා පොහොර සහනාධාරය කප්පාදු කරනවා. ගොවි අසරණ කළා. Tamanට හිතවත් ව්‍යාපාරිකයන්ගේ ආදායම වැඩි කරන්න හාල් පිටරටින් ගේන්න. ඒ තැනට මේ ආණ්ඩුව වැටලා තියෙනවා. ඒ හින්දා මගේ ආදරේ අම්මේ තාත්තේ අපි හැමදාම මේ රටේ ග්‍රාමීය ආර්ථිකය විශ්වාස කරපු අය. ගම විශ්වාස කරපු අය. ගම ගොඩනගන්න ඕනේ කියලා විශ්වාස කරපු අය. ඉතින් මේ මැතිවරණය තුල ඔබ ගමෙන් ගම යන්න, ගෙයින් ගෙට යන්න, අපෙන් ඈත් වෙච්ච පාක්ෂික අපි ලං කරගමු. හිත තමනාප වෙලා ඉන්න අපි ඈත් වෙච්ච අය ලං කරගමු.